ඕගොල්ලෝ දැකලා ඇති මේ දවස්වල ගොඩක් වෛරල් යනවා house constructions වල time lapse videos. ඉතින් අද මම ඕගලන්ට කියලා දෙනවා කොහොමද AI භාවිතා කරලා මේ වගේ වීඩියෝ එකක් ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඔයා මීට කලින් දැකලා නැත්නම් මේ වීඩියෝස් මොනවද කියලා මම කතා කරන්නේ මෙන්න මේ වගේ වීඩියෝස් ගැන. මට ඕන මේ process එක ඔයගලන්ට පුළුවන් තරම් ලේසි කරන්න. ඉතින් මේ තියෙන්නේ මම ඒකට හදාගත්ත prompts තියෙන Google Doc එක. ඉතින් ඕගලන්ට පුළුවන් මේක access කරන්න පල්ලෙහා තියෙන link එකට ගිහිල්ලා. හරි. ඉතින් මේකේ මම ප්‍රධාන වශයෙන් prompts දෙකක් ලියලා තියෙනවා. එකක් තමයි අපිට නිවස හදාගන්න අවශ්‍ය කරන text to image prompt එක. අනිත් එක තමයි අපි මේ image එක හදාගත්තට පස්සේ ඒක වීඩියෝ එකක් කරන prompt එක. ඉතින් මේක හොඳට බලාගෙන ඉන්න කොහොමද හදන්නේ කියලා මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. මුලින්ම මම මෙතන තියෙන මේ prompt එක copy කරගන්නවා. copy කරගෙන මම යනවා Google Gemini එකට. ඉතින් මම Google Gemini එකට ගිහිල්ලා මේ prompt එක මෙහෙම paste කරනවා. ඉතින් මේ prompt එක මෙහෙම paste කරාට මේකෙන් image එකක් හැදෙන්නේ නැහැ. මේකෙන් අපි කරන්නේ අපිට අවශ්‍ය කරන image එකට අදාළ කරන prompt එක අපි හදාගන්න එක. ඒ කිව්වේ මොකක්ද? මම මේක කියලා තිනවා මේ prompt එකෙන් මට අවශ්‍ය කරන්නේ Scandinavian minimalist luxury modular house එකක image එකක් හදාගන්න. ඉතින් ඒ image එක හදාගන්න එකට අදාළ කරන prompt එක generate කරගන්න අවශ්‍ය කරන prompt එක තමයි මේ තියෙන්නේ. ඉතින් මම මේක කියලා තිනවා මේ image එක golden hour එකේ තියෙන්න ඕන විදිහටයි prompt කරන්න ඕනේ. ඒ වගේමයි මේකට පාවිච්චි වෙන්න ඕන 16mm ultra wide lens එකක්. මේ වගේ දේවල් මම කියලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන විදිහට මේ prompt එක වෙනස් කරලා ඔයා Google Gemini හෝ ChatGPT ට ඔයාට දෙන්න පුළුවන්කම තියෙනවා. මම ඒක කරන්නේ කොහොමද කියලා ඊළඟ උදාහරණෙදී ඔයාට පෙන්නන්නම්. හරි. මම ඊට පස්සේ මේ prompt එක කෙලින්ම Google Gemini ට දෙනවා. ඊට පස්සේ Google Gemini මේක read කරලා ඉවර වෙලා මට final prompt එක දෙනවා. ඉතින් මට මෙන්න මේ ක්‍රමයට Nano Banana එකෙන් අපිට අවශ්‍ය කරන prompt එක හදලා දෙනවා. ඉතින් ඊට පස්සේ මම මේ prompt එක copy කරගන්නවා. copy කරගෙන ආයි මම මෙතන පහලට ගිහිල්ලා මේක මෙතන paste කරනවා. paste කරලා ඉවර වෙලා මම මෙතන මේ tools කියන තැනින් create images කියන එක click කරනවා. ඊට පස්සේ මම මේ prompt එක ආයෙමත් දෙනවා Google Gemini ට. එතකොට යා Nano Banana Pro එක භාවිතා කරලා අපේ image එක නිර්මාණය කරන්න ගන්නවා. දැන් මේ තියෙන්නේ අපිට හම්බෙච්ච පළවෙනි image එක. ඊට පස්සේ අපි මේ image එක download කරගන්නවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ dot තුන click කරලා download image කියන එක click කරන්න. ඊට පස්සේ මේක automatically ඔයාගේ computer එකට download වෙනවා මේ image එක. ඊට පස්සේ අපි මේ download කරපු image එක ආපහු මෙතෙන්ට upload කරනවා. ඊට පස්සේ මම මෙයාට මෙන්න මෙහෙම prompt එකක් දෙනවා. Remove the house from this image and keep the background as it is without any change. මං කියනවා මේ image එකෙන් house එක අයින් කරන්න background එක ඒ විදිහටම තියන්න කිසිම වෙනසක් කරන්න නැතුව කියලා. ඉතින් දැන් ඔයාට සමහරට හිතෙන්න පුළුවන් දැන් උඩ image එක generate වුණා නම් ඇයි අපි මේක download කරලා ආයි upload කරන්නේ? එහෙම කරන්නේ නැතුව අපිට කෙලින්ම prompt box එකට අපිට පුළුවන් මේ prompt එක දෙන්න කියලා. ඔව් ඒක සමහර වෙලාවට හරියනවා. ඒක සමහර වෙලාවට හරියන්නේ නැති වෙන අවස්ථා එනවා. ඉතින් ඒ නිසා තමයි කෝකටත් හොඳ වෙන්න image එක download කරලා ආපහු upload කරේ. හරි. දැන් මෙන්න මේ ක්‍රමයට අපිට background එක හැමම තියාගෙන house එක විතරක් අයින් කරපු image එක අපිට දෙනවා Nano Banana Pro එකෙන්. අපි දැන් මේ image එකත් download කරගන්න ඕන. ඊට පස්සේ අපිට තියෙන ගැටලුවක් තමයි මෙතන මේ Nano Banana Pro එකෙන් අපිට generate කරලා දීපු image එක තියෙනවා Gemini watermark එක. අපි දැන් මේක අයින් කරගන්න ඕන. ඉතින් මේක අයින් කරගන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. ඔයාට පුළුවන් Google එකේ search කරන්න free watermark removers කියලා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ image එක upload කරලා watermark එක අයින් කරලා ආපහු download කරගන්න. ඉතින් මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ Adobe Photoshop මේ වැඩේට. ඒ නිසා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද Adobe Photoshop වලින් මේ වැඩේ කරගන්නේ කියලා හරිම ලේසියෙන්. ඉතින් ඔයා Adobe Photoshop වලට ගිහිල්ලා ඔයාගේ image දෙකම මෙන්න මේ විදිහට on කරගන්න ඕනේ Adobe Photoshop වලින්. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ rectangle marquee tool එකට යන්න. ඒ ගිහිල්ලා ඉවරලා ඔයාට පුළුවන් මෙන්න මේ watermark එක වටේට මෙන්න මෙහෙම selection එකක් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන option එකක් generative fill කියලා මේක click කරන්න.
මෙතන ඔයා කිසිම prompt එකක් type කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් මේ generate කියන එක click කරන්න. ඊට පස්සේ එයා ටික වෙලාවක් අරගෙන අපේ watermark එක මෙතනින් අයින් කරලා දෙනවා. දැන් ඔයාට පේනවා මෙතන අපිට watermark එකක් තිබ්බද නැද්ද කියලාවත් හොයන්න බැරි level එකට Adobe Photoshop එකකින් මේක අයින් කරලා තියෙනවා. ඉතින් මම ඊට පස්සේ ආයෙමත් අනෙත් image එකටත් යනවා. මෙතනත් තියෙනවා අපිට watermark එක. මම එහෙම selection එකක් කරලා generative fill එකට ගිහිල්ලා මේ ක්‍රමයට generate කරනවා. දැන් ඔන්න මේ image එකෙත් අපිට කිසිම watermark එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් මම මේ images දෙකම export කරගන්නවා. හරි, දැන් අපි යන්න ඕන මේ image දෙකත් අරගෙන අපේ video එක generate කරගන්න. මේකට මම පාවිච්චි කරනවා Google Flow එක. ඔයා මිට කලින් Google Flow එක භාවිතා කරලා නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ screen එකේ තියෙන link එකට ගිහිල්ලා Google Flow එක use කරන්න. මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාට බලා ගන්න පුළුවන් Google Flow එකට පළවෙනි පාරට ගියාට පස්සේ. ඉතින් මම ඊට කලිනුත් වීඩියෝ එකක පෙන්නුවා කොහොමද Google Flow එක භාවිතා කරන්න කියලා. ඔයා බැලුව නැත්නම් ඔයාට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. මෙතන පල්ලෙහා තියෙනවා ඔයාට prompt box එක. මෙතෙන්ට ගිහිල්ලා ඔයා මේ text to video නෙමෙයි මෙතනින් ඔයා frame to video කියන එක click කරන්න ඕන. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන plus marks දෙකක්. මේ තියෙන්නේ අපේ start frame එකයි end frame එකයි add කරන්න තියෙන තැන. ඔයා මෙතන start frame එක විදිහට අපේ house එක නැති background එක විතරක් තියෙන image එක මේකට upload කරන්න ඕන. ඊට පස්සේ second frame එක විදිහට ඔයා background එකේ house එක තියෙන image එක add කරන්න ඕන. ඉතින් ඔයා upload කරනකොට ඔයාට මෙන්න මෙහෙම message එකක් එනවා. ඉතින් ඔයාට පුළුවන් මේක crop and save කියලා දෙන්න මෙතනින්. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් මෙන්න මේ විදිහට බලා ගන්න අපේ පළවෙනි frame එක upload වෙලා ඉවරයි. ඊට පස්සේ මෙතන ආයෙමත් තියෙන plus mark එක අපි click කරන්න ඕන. එතෙන්ට අපි house එකක් තියෙන අපේ frame එක upload කරගන්න ඕන. මේකෙත් මේ විදිහට අහනවා crop කරලා save කරන්නද කියලා. ඉතින් අපි මේක crop කරලා save කරගන්නවා මේකෙත්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ක්‍රමයට ඔයාට මෙතන යටින් බලා ගන්න පුළුවන් පළවෙනි frame එකත් upload වෙලා තියෙන්නේ, දෙවෙනි frame එකත් upload වෙලා තියෙන්නේ. හරි, ඊට පස්සේ ඔයා ආයෙමත් එන්න ඕන අපේ prompts තියෙන doc එකට. ඒ ඇවිල්ලා ඔයා මෙන්න මේ prompt එක copy කරගන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ video generation සඳහා කියලා තියෙන prompt එක ඔයා copy කරගන්න ඕන. copy කරගෙන ඔයා flow එකට ඇවිල්ලා ඒ prompt එක ඔයා මෙන්න මෙතන paste කරන්න ඕන. paste කරාට පස්සේ ඔයාට මෙතන ආපහු option ගණනාවක් තියෙනවා. ඒ තමයි ඔයාට පුළුවන් මේකේ aspect ratio එක තෝරන්න. ඉතින් අපි ඒක 16:9 තමයි තියන්න ඕන. අපිට අවශ්‍ය වෙන්නේ landscape එකක්, portrait එකක් නෙමෙයි. ඉතින් අපිට අවශ්‍ය කරන output ගාන තෝරන්න පුළුවන්. මම මෙතනින් දැනට එකක් කියලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන model එක තෝරන්න පුළුවන්. VEO 3.1 fast තියෙනවා, VEO 3.1 quality තියෙනවා, VEO 2 එකෙත් fast එකයි quality එකයි දෙකක් තියෙනවා. ඉතින් දැනට තියෙන latest model එක තමයි VEO 3.1 එක. ඉතින් ඒකේ fast version එක මම තෝරනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මට මේක ඉක්මනට generate කරගන්න ඕන. ඒ වගේමයි quality version එකට ගොඩක් credits යනවා. ඉතින් සාමාන්‍යයෙන් fast version එකට මේ වෙලාව වෙනකොට යන්නේ credit 20ක් විතරයි. හරි, ඉතින් මම මේ ක්‍රමයට අවශ්‍ය කරන settings ටික තෝරලා ඉවර වෙලා මම මේ prompt එක දෙනවා Google Flow එකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන percentage sign එකක් එක්ක එයා අපේ වීඩියෝ එක generate කරනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ මෙයා අපේ වීඩියෝ එක මෙන්න මේ විදිහට අපිට generate කරලා දෙනවා. අපිට පුළුවන් මෙතනින් මේක play කරලා බලන්න. හරි, ඉතින් මෙන්න මේ විදිහට තමයි එයා අපිට අපේ මේ construction video එක generate කරලා දෙන්නේ. ඉතින් මේක හදා ගන්න ඔයාලට Google Gemini සහ Google Flow කියන එක විතරක්ම පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයාලට මේ පළවෙනි prompt එක හදා ගන්න වැඩේට ChatGPT, Grok, DeepSeek, Claude මේ වගේ වෙන ඕනම LLM එකක් භාවිතා කරන්න පුළුවන්. image එක හදා ගන්නත් ඔයාලට Geminiම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ChatGPT, Midjourney, Kling, Flux මේ වගේ තව ගොඩාක් models තියෙනවා ඔයාලට image එක හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි මේ වීඩියෝ එක generate කරගන්නත් ඔයාලට first frame එකයි second frame එකයි දෙකක් upload කරන්න පුළුවන් video generation tool එකක් තිබුණා නම් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒක ඔයාලට Google Flow එකේ විතරක් නෙමෙයි, ඒක ඔයාලට Kling AI එක ඇතුළු තවත් ගොඩක් video generation tools තියෙනවා මේක ඔයාලට support කරන. හරි, ඉවර නෑ වීඩියෝ එක. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Google Flow එක පාවිච්චි කරලා හදන වීඩියෝ එකේ තප්පර 8යි time එක තියෙන්නේ. මේක හරියම පොඩි වෙලාවක් නේ. අපිට පුළුවන් ද මේක මීට වඩා දිග කරගන්න මේ construction වීඩියෝ එක. ඒක කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක directly මෙතන කරන්න බෑ. නමුත් ඒකට පොඩි trick එකක් තියෙනවා. මම දැන් ඊළඟ example එකෙන් ඒක ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේකට ආයිමත් අපි අපේ prompts තියෙන Google Doc එකට එනවා. ඇවිල්ලා මෙහෙම පල්ලෙහාට ගියාට පස්සේ මම ඔයාලට තව prompt එකක් දීලා තිනවා 4 stage construction progression කියලා. ඉතින් මේකෙදි වෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. දැන් අපි කලින් කරේ start frame එකයි end frame එකයි ගත්තා. start frame එකේ තිබ්බේ background එක විතරයි. end frame එකේ තිබ්බා background එකේ house එක තියෙන. එතකොට අපි Google Flow එකට මේක අප්ලෝඩ් කරාට පස්සේ start frame එකයි end frame එකයි විදිහට එයාට ඒ තප්පර 8 වැඩ කරන්න සිද්ධ වෙන්නේ background එක විතරක් තියෙන image එකයි background එකේ house එක තියෙන image එකයි අතර.
ඉතින් මේකට පොඩි ට්‍රික් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මේක කොටස් 5කට කඩා ගන්න. ඉතින් පළවෙනි අවස්ථාව තමයි බෑග්ග්‍රවුන්ඩ් එක විතරක් තියෙනවා. ඒකේ හවුස් එක නැහැ. ඊට පස්සේ පළවෙනි අවස්ථාව තමයි 4න් එකක් විතරක් කන්ස්ට්‍රක්ෂන් එක කම්ප්ලීට් වෙලා. ඊට පස්සේ හරියටම භාගයක් විතරක් කන්ස්ට්‍රක්ෂන් එක කම්ප්ලීට් වෙලා. ඊට පස්සේ 4න් 3ක් විතරක් කන්ස්ට්‍රක්ෂන් එක කම්ප්ලීට් වෙලා අන්තිම ඉමේජ් එකේ සම්පූර්ණ නිවසම බලා ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයට ගත්තට පස්සේ අපිට ස්ටාර්ට් ෆ්‍රේම් එකයි එන්ඩ් ෆ්‍රේම් එකයි විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකයි සම්පූර්ණ හවුස් එකයි නැතුව මේ දෙකේ අතරමැද අවස්ථා ටික අප්ලෝඩ් කරලා අපිට පුළුවන්කම තියෙනවා තව තප්පර 8 වීඩියෝ කොටස් ගණනාවක් හදාගන්න. ඉතින් අවසානයේදී අපිට පුළුවන් මේ ඔක්කොම හැදෙන වීඩියෝස් ටික වීඩියෝ එඩිටිං ටූල් එකකට දාලා තනි වීඩියෝ එකක් බවට පත් කරගන්න. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාව අනුව අපිට ඔටෝමැටිකලි VEO3 එක භාවිතා කරලා අපිට තප්පර 8ට වඩා වැඩි වීඩියෝ ක්ලිප් එකක් හදාගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපිට දැනට මේ වගේ මැනුවල් වර්ක් අරවුන්ඩ් එකක් කරන්න වෙනවා. හරි. අපි දැන් මේක කරලා බලමු. හරි. එහෙනම් දිග වීඩියෝ එක හදන හැටි බලන්න කලින් ඔයාලට පුළුවන් පොඩි වැඩක් කරන්න. ඒ තමයි ඔයා තාමත් මේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් එහෙම කළොත් ඔයාලට පුළුවන් හැම සතියකම මේ වගේ interesting videos බලන්න. හරි. මම මේ prompt එක සම්පූර්ණයෙන් මෙහෙම copy කරලා ඊට පස්සේ මම යනවා Google Gemini එකට. Gemini එකට ගිහිල්ලා මම මේක මෙහෙම paste කරනවා. මම මේක paste කරලා මම මෙතන පොඩ්ඩක් වෙනස් කරනවා Scandinavian minimalist luxury model house නැතුව මම මේක මකලා මම මෙතනින් type කරනවා ancient Chinese temple කියලා. ඉතින් ඕන දැන් ඔයාත් දන්නවා ඔයාට අවශ්‍ය කරන house එකේ විදිය change කරගන්න නම් ඔයා මම දීපු prompt එකේ කොතනද change කරන්න ඕන කියලා. ඉතින් කලින් පළවෙනි prompt එකෙත් එහෙමයි ඔයාට Scandinavian modern luxury house කියන තැන වෙනුවට ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන විදිහේ house එකේ නම type කරන්න. ඒක විතරක් එහෙම කරත් ඇති. ඉතින් තව පොඩ්ඩක් පල්ලෙහාට ඔයාට මේ prompt එක කියවලා බලන්න පුළුවන් නම් ඒකේ තියෙනවා මේක position වෙන්න ඕන විදිහ, shoot කරන lens එක මොකක්ද, ඒ වගේමයි background එක එන්න ඕන කොහොමද, ඒ වගේමයි ඒ වෙලාවට lighting condition එක කොහොමද තියෙන්නේ, ඒ වගේ දේවල් ටිකකුත් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ ටිකත් පොඩ්ඩක් කියවලා බලලා වෙනස් කරන්න. ඉතින් මම ඉස්සරහ වීඩියෝස් වලදී ඔයාට මීට වඩා customizable prompts දෙන්න උත්සාහ කරන්නම්. ඒ වගේමයි මම ඔයාට ඉස්සරහට JSON prompting ගැනත් කියලා දෙන්නම්. එකක් ඒකෙන් එන output එක සෑහෙන්නම හොඳයි. ඒ වගේමයි ඔයාට ඒකේ තියෙන customizability එකත් සෑහෙන්නම වැඩි. ඉතින් අපි ඉදිරි වීඩියෝස් වලදී ඒ ගැන කතා කරමු. දැනට ඔයාට පුළුවන් මේ prompt එක කියවලා ඔයාට අවශ්‍ය කරන දේවල් ටික වෙනස් කරගන්න. හරි. මම මේ ක්‍රමයට මේ prompt එක මෙහෙම දීලා මෙතනින් tools වලට ගිහිල්ලා create image කියන එක දීලා මම මේක Google Gemini ට දෙනවා. දැන් බලමු අපිට මොන වගේ output එකක් හම්බෙයිද කියලා. දැන් ඔයාට මෙන්න මේ වගේ images 4ක් හම්බෙනවා එකම image එකේ. හරි. දැන් අපි කරන්න ඕන එකින් එක මේ images වෙන් කරලා ගන්න එක. ඒක කරන්න එක එච්චර අමාරුවක් නෙමෙයි. මට පුළුවන් ඊළඟට prompt box එකේ Google Gemini ට කියන්න මට පළවෙනි image එක විතරක් දෙන්න කියලා. මම යාට කියනවා now give me the first image of this set. Make the resolution 1080 by 920 වරහන් ඇතුලේ HD කියලා මම යාට දෙනවා. මම මේ prompt එක දුන්නාට පස්සේ Google Gemini අපිට අර image 4 set එකෙන් පළවෙනි image එක විතරක් extract කරලා දෙනවා. ඉතින් දැන් මෙන්න මේ විදිහට පළවෙනි image එක විතරක් මෙයා අපිට අරගෙන දෙනවා. ඉතින් අපි මේ විදිහට ඉතුරු images තුනත් අරගමු. හරි. ඉතින් මේ ක්‍රමයට ඔයා ආපහු මේ images ඔක්කොම ටික Photoshop වලට දාගන්න ඕන. දාගෙන ඔයා watermark එක remove කරගන්න ඕන. ඉතින් මම දැන් එක සැරයක් මේක කරන්න හැටි පෙන්නපු නිසා මම ඔයාට ආයෙමත් මේක කරන්න හැටි පෙන්නන්නේ නැහැ මෙතන. ඊට පස්සේ දැන් අපි ආයෙමත් ඇවිල්ලා පළවෙනි image එක මෙහෙම upload කරනවා ආපහු Nano Banana ට. upload කළා මම මෙයාට කියනවා remove the construction from the image and keep only the background. Don't change anything in the background and keep it as it is. හරි. මේ ක්‍රමයට අපි කිව්වා construction එක විතරක් background එකෙන් remove කරන්න, වෙන කිසිම change එකක් කරන්න එපා කියලා. ඊට පස්සේ බලමු අපිට මොන වගේ output එකක්ද Google Gemini දෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ක්‍රමයට අපිට construction එක අයින් කරලා අපිට දෙනවා background එක විතරක් තියෙන image එක. ඉතින් අපිට පුළුවන් මේකත් ආපහු Photoshop වලට දාලා මේ watermark එක remove කරගන්න. ඊට පස්සේ අපි Google Doc එකට ගිහිල්ලා අපේ video එක generate කරන prompt එක අපි copy කරගන්න ඕන. copy කරලා ඒක මෙතන paste කරන්න ඕන. ඉතින් මම මේක පොඩ්ඩක් විතර වෙනස් කරා අපේ මේ ancient temple එකට ගැලපෙන විදිහට. ඉතින් මම මේ prompt එකත් ඕගොල්ලන්ට මේ description එකේ තියෙන document එකට add කරලා තියන්නම්. ඒතර ඔයාලට පුළුවන් ඒක වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. හරි. ඊට පස්සේ මම මේ ක්‍රමයට VEO 3.1 වලින් මේක generate කරන්නම්. ඊට පස්සේ මේක ජෙනරේට් වෙනකොට අපිට පුළුවන් අපේ ඉතුරු ටිකත් මේකට අප්ලෝඩ් කරන්න. එතකොට ඊළඟ සිනාරියෝ එකට අපේ ෆස්ට් ෆ්‍රේම් එක වෙන්නේ අපි දැන් මේ හදපු වීඩියෝ එකේ ලාස්ට් ෆ්‍රේම් එක. ඊට පස්සේ ඒකේ එන්ඩ් ෆ්‍රේම් එක වෙන්නේ මෙන්න මේ ඉමේජ් එක. ඉතින් අපි ඒකටත්
ඒ ප්‍රොම්ප්ට් එකම දෙනවා. ඉතින් අපේ තුන්වෙනි වීඩියෝ එකේ පළවෙනි ෆ්‍රේම් එක වෙන්නේ දෙවෙනි වීඩියෝ එකේ ලාස්ට් ෆ්‍රේම් එක. ඒකේ end ෆ්‍රේම් එක වෙන්නේ මෙන්න මේක. මේකටත් අපි same prompt එකම දීලා අපි මේකත් දෙනවා. ඊට පස්සේ හතරවෙනි වීඩියෝ එකටත් අපි ඒ විදිහටම ෆ්‍රේම්ස් ටික ඇඩ් කරමු. හරි දැන් මෙන්න මේ විදිහට ඔක්කොම වීඩියෝස් ටික ජෙනරේට් වෙලා ඉවරයි. මේ තියෙන්නේ පළවෙනි වීඩියෝ එක. ඊට පස්සේ මේ තියෙන්නේ දෙවෙනි වීඩියෝ එක. මේ තියෙන්නේ තුන්වෙනි වීඩියෝ එක. මේ තියෙන්නේ අන්තිම වීඩියෝ එක. අන්තිම වීඩියෝ එක නම් පොඩ්ඩක් රියලිස්ටික් ගතිය සෑහෙන අඩු වෙලා තියෙනවා. මොකද අන්තිම ටික ඉබේම හැදෙනවා වගේ ගතියක් තියෙන්නේ. ඉතින් ඒක හිතට හොඳ මදි වගේ නම් ඔයාට පුළුවන් ආයෙම හරියටම නිර්මාණයක් එනකම් මේක ආයෙ ජෙනරේට් කරලා බලන්න. මම දැනට මේ උදාහරණයට මම මේ ක්ලිප්ස් ටික ඩවුන්ලෝඩ් කරනවා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරන්න ඔයාලට මේක උඩ ක්ලික් කරලා මෙතන තියෙන මේ ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍ය නම් මේක 1080p වලට අප්ස්කේල් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලට මේක ඔරිජිනල් සයිස් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අප්ස්කේල් වෙන්න සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඒ හින්දා මම ඔරිජිනල් සයිස් එකෙන් දැන්ට ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයාර් එකේ ටයිම්ලයින් එකට මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික ඇදලා දාගන්නවා. ඉතින් මම මේ පාවිච්චි කරන්නේ DaVinci Resolve කියන වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයාර් එක. මේක ඔයාලට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලා ළඟ Windows machine එකක් තිබ්බත් Mac එකක් තිබ්බත්. ඉතින් මේක ඔයා සල්ලි ගෙවලා පාවිච්චි කරන්න අවශ්‍ය වීඩියෝ එඩිටිං ටූල් එකක් නෙමෙයි. ඊට පස්සේ මම මේ ක්‍රමයට මේ වීඩියෝ ටික එක ළඟ මෙහෙම දාගන්නවා ටයිම්ලයින් එකට. ඊට පස්සේ මම පොඩ්ඩක් මේක එකපාරක් මෙහෙම ප්ලේ කරගෙන බලනවා. හරි ඉතින් මගේ කිසිම බෑග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්න නැතුව සවුන්ඩ් ඉෆෙක්ට් එකක් දාන්න නැතුව ඒ වගේමයි කිසිම කලර් ග්‍රේඩ් එකක් කරන්න නැතුව මේ වීඩියෝ එක අප්ස්කේල් කරන්න නැතුව මේ ෆ්ලෝ එකෙන් ඩවුන්ලෝඩ් කරපු හතර එක ළඟ තියලා විතරයි ඔයාලට පෙන්වුවේ. ඉතින් දැන් ඔයාලට පේනවා අපිට මේ ක්‍රමයට පුළුවන් ගොඩක් දිග වීඩියෝ එකක් හදාගන්න අපිට Google Flow එකෙන් තප්පර 8 කෑලි දුන්නත්. ඉතින් දැන් මම මේ කොටස් 4කට බෙදලා තමයි මේක ගත්තේ. ඉතින් ඔයාලට මේක කොටස් 6කට 8කට 10කට මේ වගේ කෑලි කෑලි වලට බෙදලා වීඩියෝස් ටික ජෙනරේට් කරලා ඔයාලට පුළුවන් වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයාර් එකකින් මේ ටික එකට එකතු කරන්න. එතකොට ඔයාලට අවශ්‍ය නම් විනාඩියක් දෙකක් තුනක් වගේ ගොඩක් දිග වීඩියෝස් උනත් මේ ක්‍රමයට හදාගන්න පුළුවන් එකම සංසිද්ධියකට අදාළව. හරි මම හිතනවා ඉතින් මේ වීඩියෝ එකේ කියලා දීපු දේවල් ඔයාලට දැන් පැහැදිලි ඇති කියලා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ වගේ නිර්මාණ කරන්න. ඉතින් ඔයාලට ඕන තරම් ක්‍රියේටිව් වෙන්න පුළුවන් මේ වගේ දේවල් කරන්න. ඉතින් දැන් මේ හවුස් කන්ස්ට්‍රක්ෂන්ස් විතරක් නෙමෙයි මොනවා හරි කෑමක් හදන හැටි ගැන එහෙම නැත්නම් අහසේ තියෙන මොකක් හරි ටයිම් ස්ලැප් එකක් කාර්යබහුල නගරයක් මොනවා හරි අවන්හලක් ඇතුලේ එහෙමත් නැත්නම් මොනවා හරි කම්පැනි එකක් ඇතුලේ වැඩ වෙන හැටි ඉතින් ඔයාලට මේ වගේ ටයිම් ස්ලැප් වීඩියෝ හදන්න පුළුවන් මේ AI tools ටික භාවිතා කරලා. හරි ඉතින් එහෙනම් ඔයාගේ අදහස මොකක්ද මේ ගැන? ඔයාට මේ වීඩියෝ එකේ තව පැහැදිලි වෙන්න අවශ්‍ය මොන හරි දේවල් ටිකක් තියෙනවද? එහෙනම් මේ හැමදේම ඔයාට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මම අනිවාර්යයෙන් මේ හැම එකක්ම කියවනවා. ඒ වගේමයි මම පුළුවන් හැම එකටම රිප්ලයි කරන්න උත්සාහ කරනවා. එහෙමනම් අපි මේ වගේම තවත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. ඉතින් එතකන් ඔයාට පුළුවන් මෙන්න මේ වීඩියෝස් වලින් එකක් බලන්න.